ජනතාවෙන් කරන්නේ මොහොතකට හිතලා බලන්න 2021කට පෙර මේ රටේ ජනතාවට තිබුණු ජීවන තත්ත්වය විශේෂයෙන්ම 19 ජීවන තත්ත්වය අඩුම ගානේ තත්ත්වයට අපව ඇවිල්ලා තියෙනවා. එතනට ඇවිල්ලා නැහැ. ජනතාවට පොරොන්දුනේ අලුත් IMF සජිත් මහත්තයා රෙදි එඳගෙන දෙක කතා කරන්නේ ඉලි ලැජ්ජේ මහත්තයා අන්න කුමාර ජනාධිපතිතුමාට පාතිහාරිය පාන්න බෑ මහත්තයා. ඉලි ලැජ්ජයි අප්පා ලැජ්ජයි. කිසිමකට මේ අය සූදානම් බලයට ආපු හැටියේ තිබුණු IMF කිවිසුම අනුර කුමාර දිසානායක සිප වැළඳගත්තා. ඒක අනුමත කරා. ඒ නිසා තමයි එදා 35000 කුමාර ඒ සජිත් මහත්තයා අනුම එක වැළඳගෙන තෝ මොකක් කරන්නද කියන්නේ? ඒ තොපිලගේ වැඩ නැද්ද? ඉලි ලැජ්ජයි මහත්තයා. මහත්තයා කැටින්ද අරකින්ද කතා කරන්නේ? බලයට ආපු හැටියේ දෙනවයි කියපු රැකියා ටික අද මේ ආණ්ඩුව ලබා නොදෙන්න. ඒ IMF පොන්දේසි ඉදිරියේ ඒ සජිත් මහත්තයා අපිලට මතකයි මහත්තයා කීවා උච්චනම් සිකියුරිටි මිටිනම් කැන්කරු ධනගහන නිසායි අද විදුලි බිල 133කින් අඩු කරනවා කියපු පොරොන්දුව අද මේ ආණ්ඩුව ඉෂ්ට නොකරන. මතක නැත්නම් ඔබට 9000 බිල 6000 කරනවා. මෙතකයි හොඳට මෙතකයි. 3000 බිල 2000 කරනවා. විදුලි බිල අඩු කරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අපේ රටේ පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය කිරීම. සජිත් මහත්තයාගේ කාලේ මොකද කිරේ නැත්තේ ඕවා? දෙන්නයි මෙතක් උනේ මහත්තයට. මොකද කරේ? සූර්ය බල ශක්තියට, සුනීත බල ශක්තියට ලබා දෙන සියලුම සහන ටික මේ ආණ්ඩුව අඩපණ කරලා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ රජය අද ඩීසල් මාෆියාවේ වහලුන් බවට පත් වෙලා ඩීසල් මාෆියාවේ ඩොලර් කාප්කන්ට යනවත් වෙලා තිබෙනවා. මේකයි සත්‍යය. අයලයක් ඉදිරිපත් කරා මොකක්ද බඩු මිල අඩු කරන්න තියෙන යෝජනා? බඩු මිල අඩු වෙනවද? ජීවන බල අඩු වෙනවද? ඔබගේ ආදායම් මාර්ග වැඩි වෙනවද? ගෘහයට එන ආදායම ඉහළ යනවද? සජිත් මහත්තයා අනුර මහත්තයා මක්කේ කරන්නේ? සල්ලි එච්චි ගන්නේ? මාතිලගේ නැංගි සල්ලි එච්චි ගුවා 5000 මතක නැද්ද? ඒ වගේ අනුර මහත්තයා එහෙම වැඩ කරන්නේ නැහැ. ඒ මහත්තයා හොඳ මහත්තයා. සීදා මහත්තයා කිලිං වෙඩේ. මේකක්වත් සිද්ධ වෙන්නේ. තරුණියන්ගේ රැකියා ප්‍රශ්නේ මොකක්ද වෙන විසඳුම? විෂණං සිකියුරිටි මිටිනම් කැන්කරු හොඳයි නේද? මහත්තයා හොඳයි නේම? මහත්තයා කිව්වේ මතකනේ? කිසිම විසඳුමක් රැකියා ප්‍රශ්නය විසඳීම සඳහා මේ රටට අවශ්‍ය ඇමතිකම් හුවමාරු කරගන්න, අගමැතිකම් නායකකම් හුවමාරු කරගන්න. ඔයා මේ පැත්තට ආවොත් ඇමතිකම් 5යි. ඔයා එකතු වුණොත් නියෝජ්‍ය ඇමතිකම් 2යි. ඔයා ආවොත් ඔයාගේ ගෝලබාලින්ද සභාපතිකම් අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකකම් මෙච්චරයි. ඒ ඌට නින්දි ලැජ්ජයි මත ලැජ්ජයි. රෙද්දි එන්දගෙන කෙට කරනවා. ඉලි ලැජ්ජයි මාතියා.